සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ තවත් මෝජින් චිත්‍රපටියක්. එහෙම නම් ඉතින් වැඩි කතා නැතුව යමු අද රිවිව් එකට. ෆිල්ම් එක පටන් ගනින්තිම අපිට පෙන්වන්නේ හූබයි, ෂර්ලි, ෆැට්සෝ, මිසි සහ මහාචාර්ය සන් කියන හතර දෙනා එක්තරා සොහොන් ගවේෂණයකට පිටත් වෙලා යන විදිය. මෙතනදී අපිට කියන විදිහට මෙතන ඉන්න ෂර්ලි සහ හූබයි කියන දෙන්නට එක්තරා ජානමය රුධිර රෝගයක් තියෙනවා. මේක නිසා මේ දෙන්න ළමයි හදන්න ආස වුණත් එයාට ළමයි හදන්න විදියක් නැහැ. මෙයාලත් එක්ක ඉන්න සන් කියන පුරාවිද්‍යා මහාචාර්යවරයා විසින් සොයාගෙන තියෙනවා මේ රෝගයට බෙහෙතක්. මෙතනදී කියන විදිහට ඒක තියෙන්නේ ජින්ජු කියන පුරාණ නගරයේ වූයන් රජුගේ සොහොන් ගැබේ. ඒක හඳුන්වන්නේ නැවත නැගී සිටීමේ ඔසුව කියලා. ඉතින් මේ ඔසුවට පුළුවන් ඕනම ලෙඩක් සුව කරන්න වගේම මැරිලා ඉන්න කෙනෙකුට උනත් නැවත පණ ලබා දෙන්න. මේ දේවල් අපිට කියනකම මේ ටීම් එක එන්නේ හිස නැති කන්ද කියලා හඳුන්වන එක්තරා කන්දක් ළඟට. ඉතින් මේකට පිටිපස්සෙන් තමයි නගරයට ඇතුළු වෙන දොරටුව තියෙන්නේ කියලා මිසි අනිත් අයට කියනවා. ඉතින් පස්සේ මෙයාලා ගංගාවක් හරහත් ගමන් කරලා අන්තිමේදී දොරටුව තියෙන තැනට එනවා. ඒත් ඉතින් මෙතන ගල්තලාව සම්පූර්ණයෙන්ම විෂ කඩු සහිත වැල් ජාතියකින් වැහිලා ගිහින් තමයි තියෙන්නේ. මේක දකින සන් මහාචාර්යවරයා පුරාවෘත්තයේ මේ ගැන සඳහන් වුණා කියලා කියනවා. පස්සේ එයා කියනවා මේ වයින් කරන්න නම් සුරගෙන ඉටිපන්දමෙන් වැක්කිරෙන ඉටි ඕනේ කියලා. ඉතින් මේ ඉටිපන්දම් විශේෂ රයිඩර්ස්ලා විසින් පාවිච්චි කරන දෙයක්. කොහොම හරි මේක අහන හූබයි එයා ළඟ තිබුණු සුරගෙන ඉටිපන්දමක් පත්තු කරලා ඒකේ ඉටි මෙතන වැල් උඩට දානවා. මෙන්න මේත් එක්කම මේ කටු සහිත විෂ වැල් විශේෂය මෙතනින් නැති වෙලා ගිහින් එතනින් පහළට කුහරයක් විවෘත වෙනවා. ඉතින් මුලින්ම කණ්ඩායමේ නායකයා විදිහට හූබයි කබයක් ආධාරේ මෙතනින් පහළට යනවා. පස්සේ අනිත් අයත් පහළට එනවා. ඉතින් මෙයාලා සෝන් මාලිගාවට ඇතුළු වෙලා ඉස්සරහට යනකොට මෙයාලා එන්නේ එක්තරා පිළිම වගේක් තියෙන තැනකට. ඉතින් මෙයාලා මෙතන පරීක්ෂා කරන ගමන් නිද්දේ ෆැට්සෝ දකිනවා මෙතන එක පිළිමයක හිසක් අනිත් පැත්තට තියෙනවා කියලා. මේ අතර ෂර්ලි සහ මිසි දෙන්න මෙතනින් පිට වෙන්න දොරක් ඇව්වත් මෙයාලට පිට වෙන්න තැනක් නම් හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවේදී තමයි ෆැට්සෝ එයාට කලින් ඔළුව අනිත් පැත්තට තියෙන පිළිමේ හිස හරි පැත්තට කරකවන්නේ. මෙන්න මේත් එක්කම කණ්ඩායමේ අයට මෙතනින් අමුතු සද්දයක් ඇහිලා මෙතන තිබුණු පිළිම වගේකින් ඊතල වගේ යකඩ උල් වගේක් මෙයාලගේ පැත්තට විසික් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අය මේ ඊතල වලින් බේරෙන්න උත්සාහ කරද්දි ෂර්ලි එක යකඩ කුඩයක් වගේ දෙයකින් ආවරණය වෙනවා. මේත් එක්කම අපිට පෙන්වන්නේ මේ පස් දෙනා මෙතනට එන්න කලින් මොකද වුනේ කියලා. ඉතින් හූබයි සහ ෂර්ලි කියන්නේ කසාද බැඳලා ළමෙක් බලාපොරොත්තුවෙන් ඉන්න දෙන්නෙක්. මේ අතරෙදිම තමයි ෂර්ලි ප්‍රෙග්නන්ට් වෙන්නේ. ඒ වුණත් හූබයි සහ ෂර්ලි දෙන්නට රුධිර රෝගයක් තියෙන නිසා මෙයාලා බය වෙනවා ඒක මෙයාලගේ ලැබෙන්නේ ළමයටත් බලපායි කියලා. ඉතින් මෙතනදී ෂර්ලි හූබයිට ගබ්සාවක් කරමු කිව්වත් හූබයි මේකට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පස්සේ දවසක හූබයිට මහාචාර්ය සන්ගෙන් ලැබෙන ආරාධනාවකට එයා යනවා මහාචාර්යවරයාව හම්බ වෙන්න. ඉතින් මහාචාර්යවරයා මීට මාසයකට කලින් ගියපු ගවේෂණයේදී පෘථිවි අමරණීය ගමේ සොහොන ගැන දැනගන්න ලැබිලා තියෙනවා. මහාචාර්යවරයා මෙතනදී කියන විදිහට ඒක දිගරලා තියෙන්නේ ගුවන්චාන් යුද බටයක වන ෆෙන්ගු ශිගු විසින්. ඒ වගේම මේ සොහොනේ නැවත නැගී සිටීමේ ඔසුව කියලා දෙයක් තියෙනවා. ඒකට ඕනම ලෙඩක් සුව කරන්න වගේම මරුණු කෙනෙකුට උනත් පණ ලබා දෙන්න පුළුවන් විදිහ බලයක් තියෙනවා කියලා මෙතනදී මහාචාර්යවරයා හූබයිට කියනවා. ඉතින් මහාචාර්යවරයා කියනවා වසර 100 ගානක ඉඳන් එතනට ගොඩ දෙනෙක් ඇතුළු වුණත් කවුරුවත්ම ආපහු පණ පිටින් නම් ඇවිත් නැහැ කියලා. ඉතින් පස්සේ හූබයි යහනවා අපි කොහොමද ඇතුළට යන්නේ කියලා. මහාචාර්යවරයා මෙතනදී පුරාවෘත්ති තියෙන විදිහට ඒ ගැන කියලා කියනවා මේකට ඇතුළු වෙන්න නම් අපිට යතුරු දෙකක් අවශ්‍ය කරනවා කියලා. ඒ තමයි සුරංගනාවේ ඉටිපන්දම සහ නටබුන් නැවත පැමිණෙන පුරාණ කැඩපත කියලා හඳුන්වන උපකරණයක්. ඉතින් පස්සේ මෙයාලා මේ ගමන යන්න ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ඉතින් සුරගන ඉටිපන්දම ෆැට්සෝ ළඟ තිබිලා එයා හොයා ගන්නවා. ඉතින් හූබයිට මේ ගැන මොකවත්ම ෂර්ලිට කියන්න යන්නේ නැහැ. එයා ෂර්ලිට කියන්නේ මම ටික දවසකට ෆැට්සෝ එක්ක ගමනක් යනවා කියලා. ගිහින් එනකම් පරිස්සමට ඉන්න කියලා. ඉතින් මෙයාලා පහවදා මෙයාලට සොහොන් මාලිගාවට ඇතුළු වෙන්න අවශ්‍ය කරන අනිත් යතුරු වෙන පුරාණ කැඩපත හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම එක පුරාවස්තු කඩේක ඉදි තමයි මෙතනට ෂර්ලි එන්නේ. ඉතින් හූබයි එපා කිව්වත් ෆැට්සෝ ෂර්ලිට එයාලා යන ගමන ගැන කියලා. ඉතින් මේ ෂර්ලි කියන්නේ මේ ගවේෂණ වැඩවලට ගොඩක්ම දක්ෂ කෙනෙක්. මේක නිසා මෙයා දන්නවා පුරාණ කැඩපත කොහෙද කාලඟද තියෙන්නේ කියලා. ඊළඟට මෙයාලව ෂර්ලි එක්කන් එන්නේ තවත් පුරාවස්තු කඩේකට. ඉතින් ෂර්ලිගේ පවුලේ අය මේ කඩහිමියත් එක්ක සමීප ඇසුරක් තිබිලා තියෙනවා. පස්සේ ෂර්ලි එයාව මේ කඩහිමියට හඳුන්වලත් දෙනවා. පස්සේ මේ පුද්ගලයා එයාගේ සහායිකාව මිසීට කියලා කඩෙත් වහලා දාලා එතනින් රහස් දොරටුව විවෘත කරලා තැනකට එක්කන් යනවා. ඉතින් මෙතන ගොඩක් පුරාවස්තු වගේම ආයුධත් තියෙනවා.
පස්සේ මෙයා කණ්ඩායමේ අයගෙන් අහනවා ඔයාලට මොකක්ද ඕනේ කියලා. ඉතින් හූබායි කියනවා අපිට පෘථිවි අමරණීය නගරයට යන දොරටුවේ යතුර ඕනේ කියලා. ඉතින් මේක අහන මේ පුද්ගලයා මේ අයට නටබුන් නැවත කැදවන පුරාණ කැඩපත කියන උපකරණය ලබා දෙනවා. ඒක මෙයාලට දීලා මේ පුද්ගලයා කියනවා පුරාවෘත්තවල තියෙන විදිහට මේකට පුළුවන් ගොඩක් සොහොන් ගෙවල් විවෘත කරන්න. මේක ගින්නකින් දල්ලොපුවාම ඒක ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ හූබායි මේ පුද්ගලයාට කියනවා මගේ පුරාවිද්‍යා යාළුවෙක් කිව්වා අමරණීය ගම්මානයට යන දොරටුව තියෙන්නේ කුයින්සි වල කියලා. මේත් එක්කම තමයි මේ පුද්ගලයාට කියන්නේ එයාගේ සහායිකාවගේ ගමන් කුයින්සි වල ඔයාලගේ ගමනට මිසිගෙන් උදව් ඔයාලට ලැබෙයි කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා මෙයාලගේ ගමනට සුබ පතලා එයාලගේ ආරක්ෂාවට කියලා එක උපකරණයක් දෙනවා. ඉතින් මේක අකුලන්න පුළුවන් විදිහේ යකඩ කුඩයක්. කතාවේ කියන විදිහට නම් මේකේ නම තමයි වානේ පැරසෝල් කියලා කියන්නේ. කොහොමරි මේත් එක්කම අපිට ආපහු පෙන්වන්නේ අපිට මුලදී පෙන්නපු මේ අයව උගුලකට අහු වෙලා ඉන්න විදිහ. ඉතින් මෙතනදී මහාචාර්ය සන්ගේ අතත් තුවාල වෙනවා මේ ඊතලයක් වැදිලා. මේ කුඩෙත් පාවිච්චි කරලා ඊතල වලුත් ආරක්ෂා වෙලා හූබායි අර කලින් ෆැට්සෝ හිස කරගවපු පිළිමේ හිස ආයෙත් අනිත් පැත්තට කරගවනවා. ඔන්න මේත් එක්කම මේ ඊතල විදින එක නවතිනවා වගේම මෙතනින් එක දොරටුවකුත් විවෘත වෙනවා. පස්සේ කණ්ඩායමේ අය මෙතනින් යන්න යනවා. ඉතින් ඊළඟට මේ අය පඩිපෙළක් දිගේ දිගටම ගමන් කරද්දි මෙයාලා ආපු පාරත් ආපහු වැහිලා යනවා. දැන් ඉතින් මේ අයට ආපහු හැල්ල යන විදිහක් නැහැ. කෙලින්ම ගිහින් පාරක් හොයා ගන්න ඕනේ. පස්සේ මේ අය එන්නේ එක හෙලක් ළඟට. ඉතින් මෙතන එහා පැත්තේ බිත්තියේ ලණු දාලා ඉනිමගක් තියෙන නිසා එක එක්කෙනා එහා පැත්තට පැනලා ඉනිමගේ එල්ලෙනවා. ඉතින් මෙයාලා මෙහෙම යන ගමන් නිදි තමයි මෙතන හෙල පහල ඉඳන් කසල මැස්සු ගොඩක් එන්නේ. ඉතින් මීසි කියනවා මේ සත්තු කුණුමස් විතරයි කන්නේ. ජීවමාන මිනිසුන්ව කන්නේ නැහැ කියලා. කොහොමරි මේ වෙලාවේදී ෆැට්සෝ යාළඟ තිබුණු සොසේජස් කරලක් මෙතනින් පහළට දාන නිසා මැස්සෝ ටික ඒ පස්සෙන් යනවා. පස්සේ මේ අය මෙතනින් උඩට ගොඩ වෙනවා. ඊළඟට මේ අයට යන්න තියෙන්නේ එක පාලමක් හරහා. ඉතින් මුලින් ෆැට්සෝ මීසි සහ මහාචාර්ය සන් පාලම මතින් යනකොට එක පාරටම මීසිව ලිස්සලා පාලමෙන් පහළට වැටෙන්න ගියත් කොහොම හරි අනිත් අය එයාව වැටෙන්න නොදී අල්ල ගන්නවා. මේත් එක්කම මේ පාලමත් කඩන් වැටෙන්න පටන් ගන්නවා. ඒ වුණත් පාලම කඩන් මෙයාලත් එක්කම පහළට වැටෙන්න කලින් කණ්ඩායමේ අය අනිත් පැත්තට එනවා. ඉතින් මේ වෙනකොට ගොඩක් වයස නිසා වගේම ඊතලයේ නිසා ඇතුණු තුවාලයේ නිසා මහාචාර්ය සන් අමාරුවෙන් තමයි ඉන්නේ. කොහොමරි මේ අයට ඊළඟට යන්න තියෙන්නේ පුංචි පාරකින්. ඉතින් මෙයාලගේ බඩු මෙතනින් අරගෙන යන්නත් බැරි නිසා මෙයාලා බෑග් ටික ගලවලා දාලා එතනින් යන්න යනවා. මේ අය මේ විදිහට ගිහින් ඊළඟට තවත් තැනකට එනවා. ඉතින් මෙතන බිත්තියක එක එක විදිහේ රූප වගේක් කැටයම් කරලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ පියවියස්සට නොපෙනෙනවා කියන සෙවණැලි පාලමක්. මේ විස්තරේ මේ වෙලාවේදී ෂර්ලි පරිවර්තනය කරලා කියන ගමන් නිද්දි ෆැට්සෝ දකිනවා ඊට ටිකක් යහයින් තියෙන මල සිදුරක්. ඉතින් මේ මල සිරුර රතු පාටින් වෙනස් වෙලා තියෙන එකත් මෙයාලා දකිනවා. ඒත් මෙයාලා හිතන්නේ ඒක ජානමය රෝගයක් කියලා. ඉතින් මේ මල් සිරුර දිහා මහාචාර්ය සන් බලලා සංවේදී වෙන නිසා ෂර්ලි මහාචාර්යවරයාගේ ඇයි කියලා ඇහුවත් සන් මහාචාර්යවරයා නම් මුකුත්ම කියන්නේ නැහැ. පස්සේ මේ අය දිගටම යන්න යනවා. ඊට පස්සේ මෙයාලා එන්නේ තවත් මල සිරුරක් තියෙන තැනකට. ඉතින් මේ මල සිරුර පරීක්ෂා කරලා බලන මහාචාර්ය සන් එක මල සිරුරලා ළඟ තියෙන ඩයරිය අරගෙන බලනවා. ඉතින් මේ මල සිරුර අයිති කර්නල් ෆෙන් කියලා කෙනෙක්ට. පස්සේ මේ අය මෙතනින් යන්න තැනක් බලද්දි තමයි මෙයාලා දකින්නේ මෙතන කැටයම් කරපු මකර රූප වගේක් තියෙනවා කියලා. ඒ වගේම ඒක ප්‍රහේලිකාවක් වගේ දෙයක්ත් තියෙනවා කියලා මේ අය දකිනවා. පස්සේ මේ ප්‍රහේලිකාව ෆැට්සෝ සහ මීසි දෙන්න එකතු වෙලා විසඳන්න උත්සාහ කරත් ෆැට්සෝ අතින් වැරදි විදිහට මේක කරන නිසා එතන උගුලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙයාලට මෙතනින් එහාට යන්න බැරි වෙලා එතන කටු තියෙන බිත්ති ටිකින් ටික ලං වෙන්න පටන් ගන්නවා. කොහොමුණත් මීසි ටිකක් කල්පනා කරලා බලලා එයා හරි විදිහට මේ ප්‍රහේලිකාව විසඳන නිසා මේ දෙන්නගේ ජීවිතත් බේරෙනවා. මේත් එක්කම එතන පැත්තක බිත්තිය එක තැනක් විවෘත වෙලා එතනින් පින්සලක් මතු වෙනවා. ඉතින් මේක ඉන්ද්‍රජාලික බුලුසුව කියලා තමයි මෙයාලා නම් කියන්නේ. ඉතින් මේක පරීක්ෂා කරලා බලන මහාචාර්යතුමා මෙතන එක තැනක බිත්තිය දොරක් වගේ අඳිනවා. මොකද මේ තීන්තවල ප්‍රතික්‍රියා කාරකයක් ගලවලා තියෙන නිසා ඒ හරහා මෙතන බිත්තිය පුපුරයි කියලා. ඒ ටිකක් වෙලා ගියත් මෙතන කිසිම වෙනසක් නම් සිද්ධ වෙන්නේ නැහැ. පස්සේ මේ අය තව ටිකක් වෙලා බලමු කියලා මෙතන විවේක ගන්නවා. ඉතින් මෙයාලා කණ්ඩායමේ ඉන්න කට්ටියව නැගිටවලා බලනකොට තමයි එයාලා දකින්නේ මෙතන කලින් තීන්ත වලින් යන්න තැනින් පාරක් තියෙනවා කියලා. ඒ වගේම මහාචාර්යවරයාත් නැහැ කියලා. තව ටිකක් වටේ බලනකොට තමයි මෙයාලා දකින්නේ මෙතන තිබුණු මල් සිරුරෙත් නැහැ කියලා. මෙයාලා මෙහෙම යන ගමන් ඉද්දි එක අමනුෂ්‍යයෙක් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් කණ්ඩායමේ අය මේ අමනුෂ්‍යයත් එක්ක සටන් කරන්න හැදුවත් මේ අමනුෂ්‍යයා මේ 7 දිනාටම මෙතනදී පහර දීලා මරලා දානවා. පස්සේ හොල්මන හූබායි ළඟ තිබුණු අර කැඩපත ගෙනihin
මහාචාර්ය සන්ට ලබා දෙනවා වගේම මේත් එක්ක මේ හොල්මනත් කොළ කෑල්ලක් වෙලා යනවා. ඔන්න ඉතින් ටෙකකින් හූබායිට වගේම අනිත් අයටත් ආයෙත් පණ එනවා. ඉතින් මෙතන ටික පරීක්ෂා කරලා බලන ෂර්ලි විසින් අර හොල්මනව කොළ කෑල්ලක් වුණු එක හොයා ගන්නවා. එයා කියනවා මේක දෘශ්‍ය මායාවක් කියලා. ඒක ඉස්සර කාලෙදී සුවද විලුහුන් හරහා මිනිසුන්ගේ සිහිය විකල් කරන්න භාවිත කරපු තාක්ෂණයක් කියලා මෙයා කියනවා. ඉතින් පස්සේ මේ අය සොහොන්ගේ ඉස්සරහට යනවා. ඉතින් මේ වෙනකොට මහාචාර්ය සන් අමුතු පූජාවක් වගේ දෙයක් කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවෙදිම තමයි මෙතනට කණ්ඩායමේ අයත් එන්නේ. ඉතින් මේ වෙලාවෙදි තමයි මෙයාලට දෙයක් දැනගන්න ලැබෙන්නේ. ඒ තමයි මෙතනදී පුළුවන් මලවුන් කැඳවන්න. ඉතින් මහාචාර්ය සන්ට ඕනලා තිබිලා තියන්නේ එයාගේ පවුලේ අයව කැඳවන්න. ඒ වගේම කලින් මහාචාර්ය සන් කියපු විදිහට මෙතන අර ඕන ලෙඩ සනීප කරන බෙහෙත් ඖෂධයක් නැහැ. එයාට මේ ගමන තනියම ඉන්න බැරි නිසා තමයි හූබායිව ගමනට කැමති කරව ගන්න සන් මේ වගේ ප්‍රයෝගයක් කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී මෙයාට තරහ ගිහින් මහාචාර්ය සන්ට ගහන්න හැදුවත් මෙයා කියනවා මම විතරයි මෙතනින් එළියට යන දොර තියෙන තැන ගැන දන්නේ. ඒක නිසා මට මේ වැඩේ කරගන්න දෙන්න. ඊට පස්සේ මම ඔයාලට මෙතනින් යන්න පාර කියන්නම් කියලා. පස්සේ සන් මෙතන ඉටිපන්දම පත්තු කරලා අර කැඩපත උඩින් තියලා චාරිට ටික් කරනවා. ඒ වුණත් මේ වෙලාවේදී සන්ගේ පවුලේ අය වෙනුවට මෙතනට වෙනත් මලවුන් 5 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මේ අය මේ මලවුන් 5 දෙනාව ආවේශ වෙලා ඉන්න පිළිම ටික විනාශ කරලා දානවා. මේත් එක්කම තමයි මහාචාර්ය සන්ට මේ තැන හදපු සෙන්පතිගේ ආත්මය ආරූඪ වෙන්නේ. ඉතින් හූබායිලට මෙයා පහර දෙනවා. මේ වෙලාවේදී මේ ආත්මය හූබායිව මරන්න යනකොට තමයි එතන තිබුණු කැඩපත අමුතු ආලෝකයක් විහිදුවන්නේ. ඉතින් මේ කැඩපත විසින් මේ ආත්මය විනාශ කරලා දානවා. මෙන්න මේත් එක්කම මේ තැනත් විනාශ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙතනින් යන්න දොරටුවකුත් විවෘත වෙන්න නිසා මේ අය ඒ හරහා ගිහින් මෙතනින් එළියට යනවා. ඔන්න ඉතින් පස්සේ අපිට පෙන්නනවා මේ 7 දෙනා ඉන්නකොට මෙයාලට පාර්සල් එකක් ගෙනවා කියලා. ඉතින් මේක විවෘත කරලා බලන මෙයාලා දකින්නේ ඒක ඇතුලේ නැවත නැගී සිටීම ඔසුව තියෙනවා කියලා. ඒ වගේම මේත් එක්ක එක ලියුමකුත් තියෙනවා. ඉතින් මේ පාර්සල් මීට මාස එකමාරකට කලින් තමයි එවලා තියෙන්නේ. ඒ කියන්නේ මහාචාර්ය සන් එක්ක සොහොන් ගවේෂණයට යන්න කලින්. මෙතනදී ලියලා තියෙන්නේ මහාචාර්ය සන් කලින් ගවේෂණයකදී මේ ඖෂධ හොයාගෙන තියෙනවා. ඉතින් මේ ගැන මහාචාර්ය සන් ඔකේ ඉඳලා තියෙන්නේ හූබාගේ උදව් වැතුව එයාට සොහොන්ට ඇතුළු වෙන්න ඕන නිසායි. ඉතින් මෙතන මේ හැමෝටම ඇති වෙන්නත් මේ ඖෂධය තියෙනවා. මෙන්න මේත් එක්කම තමයි අද කතාවත් ඉවර වෙන්නේ. එමනම් ඉතින් තවත් ලස්සන කතාවකින් හම්බ වෙනකල් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.